ඉතින් ඔන්න වෙනස්ම මාතෘකාවකින් අදත් අපි channel එකට පිළිගන්නවා. ඉතින් කතාව මුලදීම අපිට පෙන්නන්නේ විද්‍යාඥයෙකුයි අර ඉතින් අර චංගිස්ථානයෙන් ආපු කට්ටියගේ ලොක්කයි තමයි පෙන්නන්නේ මේ දෙන රණ්ඩු වෙනවා. ඉතින් මේ රණ්ඩු වෙනකොට ඉතින් මේ විද්‍යාඥයා මේගොල්ල ඒ කියන්නේ තියෙන ගෑස් සිලින්ඩර් එකකින් මේ මකරට දමලා ගහන්න හදනවා. ඉතින් ඒ වෙලාවේ තරහගේ ඉතින් දෙන්නටම තරහ ගිහලා ඉතින් දෙන්නම උඩ බැන ගන්න. ඉතින් හැම වෙලාවෙම මේ එයා නවත්තන්න හැදුවට ඉතින් විද්‍යාඥයා අන්තිමේදී මේ ගෑස් සිලින්ඩර් මේ මකරට දමලා ගහනවා. ඉතින් මේකෙන් නිකුත් වුණ දුමට කිසිම හානියක් මකරට නම් වෙන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවම මේ විද්‍යාඥයා ඉතින් කෙළවරක තිබ්බ පොල්ලක් අරන් මේ අර චංගිස්ථානයේ නායකයාට පහර දෙන්න හදනවා. ඉතින් ඒ වෙලාව පිටිපස්සෙන් එන රාධිකා මෙන්න මේ විද්‍යාඥයාට ඒ යකඩ පොල්ලෙම පහර දෙනවා දිගින් දිගටම. ඉතින් ඉතින් මේ පහර දීම නිසා ඉතින් මාර විදියට තරහා යන මේ විද්‍යාඥයාට ඉතින් විද්‍යාඥයා මේ රාධිකාගෙන් මේ තින යකඩ බටේ අරන් ඉතින් රාධිකාටම අනිත් පැත්තට ප්‍රහාරයක් දෙනවා. ඉතින් මේ දුන්න ප්‍රහාරයෙන් හින්දා ඉතින් රාධිකා ඉතින් එතනින් පහළට ඇද වැටෙනවා. ඉතින් ඇද වැටිලා ඉතින් අර පල්ලෙහා තියෙන මකරගේ ඉතින් මකරගේ ඇඟ උඩට තමයි වැටෙන්නේ. ඉතින් මේ වෙලාවේ අර මකරගේ ඉතින් ෆික්ස් කරලා තිබ්බ කොටසක් උඩට තමයි මෙයා වැල්ලා තියෙන්නේ. ඉතින් මේක හින්දා මෙයා මැරුණයි කියලා තමයි හැමෝම හිතන්නේ. ඉතින් මෙතන ඔක්කොම ෂෝට් වෙන්නත් ගන්නවා. ඉතින් හැමෝම ඉතින් මම ගොඩ කරන්ට් එක ඕෆ් කරත් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් හැමෝම හිතන්නේ ඉතින් මේගොල්ලෝ මකර උඩට වැල්ලා මේගොල්ලෝ රාධිකා මැරුණා කියලා. ඉතින් හැමෝම ඉතින් ඒකට දුක් වෙන ගමන් තමයි ඉන්නේ. ඒ වුණාට ඇත්තම කතන්දරේ මේගොල්ලෝ කවුරුත් දන්නේ නැහැ. ඉතින් හැමෝම ඉතින් පට්ටම විදිය දුක් වෙලා මේ මකර දිහා බලන් ඉන්නේ. ඉතින් මේගොල්ලොත් මෙච්චර කාලයක් ඉඳපු රාධිකා මැරිච්ච එක ගැන ඉතින් පට්ටම දුකින් මේගොල්ලෝ ඉන්නේ. ඉතින් මේගොල්ලොත් එක්ක ඉන්න මේ රාධිකාත් එක්ක ඉන්න අනිත් එක්කෙනා ඉතින් දැන් කරන්න දෙයක් නැහැ. ඉතින් අනිත් එක්කෙනත් එක්ක ඉතින් ඒගොල්ලෝ අඩාන තමයි දැන් නම් ඉන්නේ. ඉතින් ඇත්තටම වෙන දේ පෙන්වන්නේ වෙනස්ම විදියකට. ඉතින් පෙන්වනවා ඉතින් රාධිකාට ඉතින් ඒගොඩ ඒ මකරගොඩ වැල්ලා ඉතින් මකරත් එක්ක සංනිවේදනය කරන්න පුළුවන්. එහෙමත් නැත්තම් ඉතින් යාගේ ඇඟට මකර බැරේ ඇදිලා යනවා. ඉතින් මේ රාධිකත් එක්ක ඉන්න අනිත් එක්කෙනා නැවතත් මැෂින්ස් ඔක්කොම ඔන් කරනවා. ඉතින් ඒ වෙලාවේ ඉතින් අපිට අමුතුම දර්ශනයක් තමයි ඉතින් පෙන්වන්නේ. ඉතින් පෙන්වනවා මේ මකර රාධිකා විදියට ටිකින් ටික වෙනස් වෙනවා. ඉතින් මැෂින් එක ඔන් කරපු ගමන් වටේම කරන්ට් එක යනවා වගේ පෙන්වනවා. ඉතින් ඊළඟට අපිට පෙන්වන්නේ ඉතින් එන්න මේ මකර නැගිටිනවා වගේ පෙන්වනවා. ඉතින් මේ මකර ඉතින් මේ මකරකුඩ දැන් රාධිකා නෑ. මොකෝ රාධිකාට වෙච්ච දෙයක් ගැන දන්නෙත් නෑ. ඉතින් රාධිකා ඉතින් මේ මකර විදියට වෙනස් වෙන්නේ මේ අවස්ථාවේ තමයි. ඉතින් ටිකෙන් ටික මේ මකර රාධිකාගේ ඇඳගෙන ඉඳපු ඇඳුම් වලට මාරු වෙනවා. ඒ කියන්නේ මකර රාධිකා වෙන එක තමයි මේ වෙන්නේ. ඉතින් ඊටමත් ඉක්මනට මේ මකර රාධිකා විදියටම වෙනස් වෙනවා. ඉතින් පටේ ඉන්න පට්ට විදියෙන් පුදුම වෙලා බලන් ඉන්න. ඉතින් රාධිකාගේ ස්ටික රතු පාටින් තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ මකර බලය සම්පූර්ණයෙන්ම මේ රාධිකා ලබාගෙන තියෙනවා කියන එක තමයි මේකෙන් කියන්නේ. ඉතින් ඔහොම ඉන්නකොට ඉතින් එතකොට තමයි අර සීලු මකර බලය මෙයා පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් කතාවේ මේක දැන් වෙනස්ම පොයින්ට් එකකට තමයි කතාව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ මේව කතා කරගෙන ඉන්නකොට ඉතින් දැන් මේගොල්ලන්ට මේ ඉන්දියාව විනාශ කරන්න ඕනේ හින්දා ඉතින් මේ රාධිකාව තමයි ඉතින් ඕගොල්ලෝ කතා මුල් ටික බැලුවනම් මුල් ටිකේ ඉතින් අර පරමිත් සූලීල සුපර් නිවුස් එකේ යට තට්ටුවෙන් ඉතින් බේස්මන්ට් එකේ ඉන්න මකර තමයි මේ රාධිකා කියන්නේ. ඉතින් අරගොල්ලොත් එක වෙන ෆයිට් එකේදී ඉතින් අනන්තත් එක්ක ෆයිට් එකේදී ඉතින් රාධිකාට තමයි පහර දෙන්නේ. ඉතින් ඒකේ පඩිය ගන්න තමයි නැවත රාධිකා එන්නේ. ඉතින් අනන්තයෙන් පඩිය ගන්න තමයි රාධිකා එන්නේ. ඉතින් ඇත්තටම මේ බේස්මන්ට් එකේ ඉඳලා තියෙන රාධිකා ඉතින් ඒ දැනගෙන ඉඳපු අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් වීඩියෝ එක හොඳට අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. මේ වගේ රිවිව්ස් දිගටම ඕන නම් අනිවාර්යයෙන් අපේ channel එක subscribe කරලා ඕගොල්ලන්ට ඕන රිවිව්ස් දාන්න. ඉතින් ප්‍රේමනඩේම 6 එහෙමත් නේද නාගින් 6 කියන එකත් ඕගොල්ලන්ට ඕන නම් කමෙන්ට් එකක් දාන්න. අපි බලමු ඒකත් අපි රිවිව් කරලා දෙන්න. ඉතින් මේ වගේ ඉතින් ප්‍රධාන කොටස් වල රිවිව් අපි දිගටම දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකින්ද channel එක අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න කියලා අනිවාර්යෙන්ම මතක් කරනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. බලන් ඉඳපු හැමෝටම ජය වේවා.